ඔන්න අද 31st of March රාමසාන් දවසේ අපි හැමෝටම නිවාඩු දවසක්නේ. ඉතින් තම්මේල් එක දැක්කනම් ඔයාලා දැනටමත් දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යනවා මන්දාරම් නුවර. පෙරදිනියෙන් අපි පිටත් වෙද්දී එදා උදේ 6:00ට විතර ඇති. ඉතින් පෙරදිනියවට ඉන්න අය සාමාන්‍යයෙන් දුර ගමනක් යද්දි ගැටමෙට පඳුරක් එහෙම දාන්න අමතක කරන්නේ නැහනේ. අපිත් පඳුරක් එහෙම දාලා ෆ්‍රෙෂ් පිට මේ ගමන යන පිටත් වුණා. යන අතරමඟ ලස්සන තැන් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ඉතින් එහෙම වෙලාවට මං වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. අපි හෙට යද්දී උදේ 9:00ට විතර ඇති. මගදී බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්ත නිසා එතෙන්වත් පැය භාගයක් විතර ගියා. අපි ගියපු වෙහිකල් එක මග දාලා අපි නැග සෆාරි ජිප් එකකට. ඉතින් යන ගමන් වටේටම තිබ්බේ ලස්සන වීව් එකක්. සම්පූර්ණ සෆාරි ට්‍රිප් එකේම වීඩියෝ ක්ලිප්ස් මට ගන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවකම මම try කරා වීඩියෝ ක්ලිප්ස් ගන්න. ඔයාලා එක ෂෙයා කරගන්න ඕනේ නිසා. යන ගමන් අහගන්නකො එහෙනම් මන්දාරම් නුවර විස්තරේ. සාමාන්‍යයෙන් නුවර කියලා කියන්නේ නගරයටනේ. හැබැයි මේ නම් පිටිසර දුෂ්කර ගමක්. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති මේ මන්දාරම් නුවර සුන්දර කඳුවලල්ලකින් වට වෙලා තමයි තියෙන්නේ. මේ ගම කොච්චර දුෂ්කර වුණත් යන පාර කවුරුත් දන්නවනේ. කැන්ඩි ඉඳන් හඟුරන්කේත හරහා රිකිල්ලගස්කඩ පහු කරලා පදිය පැලැල්ල පැත්තට යද්දි එළමලේ හන්දිය හම්බෙනවා. ඉතින් එතනින් අතුරු පාරක හැරිලා කිලෝමීටර් 11ක් විතර යද්දි තමයි මන්දාරම් නුවර හම්බෙන්නේ. මන්දාරම් නුවරට නුවරඑළිය පැත්තෙනුත් යන්න පුළුවන්. අපි නම් ගියේ හඟුරන්කේත රිකිල්ලගස්කඩ හරහා. ඉතින් මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ අවුව වැටෙන්නේ හරිම කලාතුරකින් නිසා. නිතරම වැහිබර මන්දාරම් ගතියක් තියෙන සීතල දේශගුණයක් තමයි තියෙන්නේ. මන්දාරම් නුවර කිව්වම වෝටර්ෆෝල්ස් වලට හරිම ෆේමස් නේ. ඔන්න අපි මුලින්ම ගියේ ඇතිනිවල ඇල්ල බලන්න. මේ වෝටර්ෆෝල් එක මීටර් 16ක් විතර උසයි. සමහරු මේකට ඇතිනි වැටුණු ඇල්ල කියලාත් කියනවා. ගොඩක් වැස්ස කාලෙට මේ වෝටර්ෆෝල් එක මාර ලස්සනට පේන ඇති කියලා අපිට හිතුණා. ඔන්න බලන්නකො ඊළඟට අපි යන්නේ කොහෙටද කියලා. හැම දුෂ්කර ගමනක් අවසානයේදීම ප්‍රතිඵලය ලස්සනයි සුන්දරයි කියනවානේ. මේ තමයි කබරගල ඇල්ල. වීඩියෝ එක දකිද්දි මෙච්චර ලස්සනයි නම් ලයිව් දකිද්දි මේ වෝටර්ෆෝල් එක කොච්චර ලස්සනයිද කියලා ඔයාලම හිතන්නකෝ. ඔන්න ඊළඟට අපි ගියා තවත් ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. අවාසනාවකට මට එතන වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වෙලා ගයිස්. ගත්ත වීඩියෝ ක්ලිප් එකත් ක්ලියර් නෑ. ඔන්න ඒ වෝටර්ෆෝල් එකේ නම් ඔයාලට නාලා එහෙම එන්ජොයි කරන්න පුළුවන්. ඔන්න අන්තිමට අපි ගියේ මන්දාරම් නුවර view point එකට. මෙතෙන්ද මුළු මන්දාරම් නුවරම හොඳට පේනවා. ඉතින් කඳු බෑවුම් වල හෙල්මලු ක්‍රමයට හදලා තියෙන එළවලු වගා බිම එහෙම මේ view point එකට මාර ලස්සනට පේනවා. ඔන්න ඔහම තමයි අපි එදා දවස එන්ජොයි කරේ. අවුරුදු වැකේෂන් එකත් ළඟ එන නිසා වැකේෂන් එකට ඔයාලත් පුළුවන් නම් මන්දාරම් නුවර try කරලා බලන්නකෝ.
මන්දාරම් නුවර ගිහින් තියෙන කෙනෙක් නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙනම යමු. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න.